මේ වොලිබෝල් ක්‍රීඩාවේ මේ දවස්වල කතා බහට ලක් වී ඇති යම් අර්බුදකාරී තත්වයක් සම්බන්ධයෙන් තමයි ශ්‍රියානි කුලවංශගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව විසින් පසුගිය 9 වෙනිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ පත්වීම් ලිපි ලබා දෙනකොට එල්.සී. ඒකනායක මීට සහභාගී වුණේ නැහැ. ජාතික තේරීම් කමිටුවේ සභාපතිනියගේ පත්වීමත් නීති විරෝධී. මීට වඩා දෙයක් ඔබේ ජාතික ක්‍රීඩා සභාවෙන් ඔබේ ජාතික තේරීම් කමිටුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආයිබෝන්. ඔබ දන්නවා මේ දවස්වල ඉතාමත් ක්‍රීඩා ලෝලිය ඔබට කාර්ය බහුල කාලයක්. ඒ වගේම ක්‍රීඩාව කරන අයටත් එහෙමයි, ක්‍රීඩාව කරන අයටත් එහෙමයි. ඉතින් අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාවේ ඔබ දන්නවා ජාතික ක්‍රීඩාව නිල වශයෙන් ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව. මේ වොලිබෝල් ක්‍රීඩාවේ මේ දවස්වල කතා බහට ලක් වී ඇති යම් අර්බුදකාරී තත්වයක් සම්බන්ධයෙන් තමයි අද අපි ඔබට වැඩි තොරතුරු වැඩි විස්තර ගෙන දෙන්නේ. ඒ කියන්නේ ඔබ නොදත් තොරතුරු inside stories. පසුගියදා මේ ජාතික ක්‍රීඩාවේ ජාතික වොලිබෝල් ක්‍රීඩාව සඳහා ජාතික තේරීම් කමිටුවක් පත් කළා. එම තේරීම් කමිටුවට අත් වශයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කළේ ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය ඇතිව ඒ කියන්නේ ඉදිරි වසර දෙක සඳහා ජාතික තේරීම් කමිටුව විසින් ආයමත් කිව්වොත් ශ්‍රියානි කුලවංශ සභාපතිත්වයේ දරන ජාතික තේරීම් කමිටුව විසින් ජාතික වොලිබෝල් ක්‍රීඩාව සඳහා තේරීම් කමිටුවක් පත් කළා ඉදිරි වර්ෂ දෙක සඳහා. නමුත් මේ පත් කළ තේරීම් කමිටුවේ 5 දෙනාගෙන් එක්කෙනෙක් ඔහු සමාජිකයෙක් ලෙස පත් කරේ. ඒ කියන්නේ එල්.සී. ඒකනායක. මේ එල්.සී. ඒකනායක මේ ජාතික තේරීම් කමිටුවේ සමාජිකයෙකු ලෙස Taman පත් කළ පත්වීම බාර ගැනීමට ඔහු ගොස් සිටියේ නැහැ. අපට ලැබී තිබෙන තොරතුරු අනුව පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ජාතික වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයාට ලිපියක් ලියනවා. ඒ ලිපිය මගින් ඔහු දන්වා සිටියේ ජාතික තේරීම් කමිටුව විසින් නිර්දේශ කරන ලද 5 දෙනෙකුගෙන් යුත් ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ නාම ලේඛනය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අනුමත කොට තිබෙනවා. ඒ නිසා ඒ අනුව මේකී නම් 5ට අදාළව ඒ කියන්නේ ජාතික තේරීම් කමිටුව විසින් පත් කරන නම් 5 තමයි උදේනි ප්‍රියදර්ශනී, එල්.සී. ඒකනායක, පාලිත නාපාගොඩ, වසන්ති මංගලිකා, ක්‍රිෂාන්ති ජයවර්ධන. මේ 5 දෙනා තමයි ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට ශ්‍රියානි කුලවංශගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙන්නේ. එම තෝරා ගැනීම අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමයි මේ පත්වීම සිදු කරේ. කෙසේ වෙතත් මේ පත්වීම් ලිපි ලබා දීමේ කටයුතු සිද්ධ වුණේ පසුගිය ඉරිදා 9 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගන සංකීර්ණයේදී. නමුත් මේ අවස්ථාවට එල්.සී. ඒකනායක සහභාගී වුණේ නැහැ. ඔහු මීට පෙර වසර ගණනක් ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කෙනෙක්. ඒ වගේම සමාජිකයෙක් ලෙසත් ඊට පෙර කටයුතු කළා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකත්වයේ දරුවා, පුහුණුකරුවෙක්, ඒ වගේම කළමනාකරුවෙක්, සහකාර පුහුණුකරුවෙක් මේ ආදී විවිධ වගකීම් දරපු කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු වසර 15ක් පමණ ක්‍රීඩා කළා. මට මතකයි ඔහු 98 වගේ අවුරුද්දේ මට මතක හැටියට ඔහු සාෆ් ගේම්ස් වලදී එකෙන් දකුණු ආසියාවේ ඔහු හොඳම ක්‍රීඩකයා ලෙසත් තේරිපත් වුණා. ඒ වගේම තමයි මෙහි ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ නව සභාපතිනි ලෙස පත් කොට තිබෙන්නේ උදේනි ප්‍රියදර්ශනී. එයත් සාෆ් ගේම්ස් වලදී වොලිබෝල් 1991 ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඉතින් ඒ අතින් දක්ෂ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් ක්‍රීඩකයෝ මෙතන ඉන්නවා. නමුත් මෙහිදී දැන් වත්මන් අර්බුදයට හේතුව තමයි පසුගිය 9 වෙනිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ පත්වීම් ලිපි ලබා දෙනකොට එල්.සී. ඒකනායක මීට සහභාගී වුණේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි විමසා බැලුවා. මා
එල්.සී. ඒකනායක සමග කතා කළා. ඔහුගේ අදහස වුණේ අත් වශයෙන්ම මා හිටපු සභාපතිවරයෙක්. ඉතින් මා හිටපු සභාපතිවරයෙක් විදියට මට මේ ආපහු අවශ්‍ය නැහැ මේ අර මහින්ද රාජපක්ෂ වගේ ජනාධිපති වෙලා ඉඳලා ආයි മന്ത്രി කෙනෙක් වෙන්න. අනේ විදියට මට කැමති නෑ. මම හිටපු සභාපතිවරයෙක් නිසා මම කැමති නෑ නව සභාපතිනියක් යටතේ මේ ඔහු කියපු කාරණේ මම නෙවෙයි කියන්නේ. ඔහු කියපු විදියටම අපි මේ සම්බන්ධයෙන් අපේ රතු ඉර පුවත්පතේ සම්පූර්ණ වාර්තාවක් පළ කළා මේ ඉරිදා පත්තරේ. ඒ කියන්නේ එල්.සී. ඒකනායකගෙන් කරුණු විමසන විට ඔහු කියා සිටියේ මට වඩා අඩු සුදුසුකම් තිබෙන කාන්තාවක් සභාපතිනිය යටතේ මම සමාජිකයෙක් ලෙස ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ කටයුතු කිරීමට සූදානම් නැහැ. ඉතින් ඒ නිසා මම ඒ පත්වීම බාර ගන්න ගියේ නැහැ කියලා. නමුත් ඔහුට මේ සම්බන්ධයෙන් ජාතික වොලිබෝල් සම්මේලනයෙන් දන්වා තිබෙනවා. ජාතික වොලිබෝල් සම්මේලනයේට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දන්වා තිබෙනවා. ඉතින් මේ ආදී කාරණා කෙසේ තිබ්බත් එල්.සී. ඒකනායක පැහැදිලිවම කියා සිටින්නේ මේ තෝරා ගැනීම සඳහා කැඳවන ලද සුදුසුකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් ජාතික තේරීම් කමිටුවට යවන ලද නම් 10 අතරින් වැඩිම සුදුසුකම් තිබෙන තමන්ට ඒ කියන්නේ එල්.සී. ඒකනායක කියන්නේ. ඒ නිසා ඔහු චැලෙන්ජ් කරනවා, අභියෝග කරනවා ජාතික තේරීම් කමිටුවේ සභාපතිනිය ශ්‍රියානි කුලවංශට පුළුවන් නම් මේ තෝරා ගැනීමේ පටිපාටිය මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය කෙසේද කළේ? ඒ තෝරා ගැනීමේ ක්‍රමවේදය සටහන් වුණු ලකුණු ලයිස්තුව ඉදිරිපත් කරන්න කියලා අපට අත් වශයෙන්ම නිල නොලත් ආරංචි මාර්ග අනුව මේ සුදුසුකම් අනුව ලකුණු ලබා ගැනීමේදී වර්තමානයේ සභාපති ලෙස පත් කළ උදේනි ප්‍රියදර්ශනීට සහ හිටපු සභාපති මේ කියන එල්.සී. ඒකනායක මේ දෙදෙනාටම ලකුණු 49 බැගින් තියනවලු. නමුත් එල්.සී. කියන්නේ ඔහු තමයි සුදුසා. මේක දෙන්න ඕන මට. ඒ නිසා මට කොන්දක් තියෙනවා, කොන්ද 50ක් තියෙනවා. මේ වගේ අවස්ථාවක මේ වගේ තෝරන පුද්ගලයින්ගේ තනතුරු බාර නොගෙන ඉන්න. ඒක තමයි මේ අරබුදය. දැන් කෙසේ වෙතත් ඉතිරි වෙලා ඉන්න 4 දෙනාගෙන් යුත් ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සංයුතිය බැලුවොත් 4 දෙනාගෙන් 3 දෙනෙක්ම කාන්තාවෝ. එල්.සී. ඒකනායක ආවනම් 5 දෙනාගෙන් 3 දෙනෙක් කාන්තාවෝ. ඉතින් මේ වොලිබෝල් ක්ෂේත්‍රයේ ගොඩක් අය ප්‍රශ්නයක් මතු කරනවා. අත වශයෙන්ම මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ජාතික තේරීම් කමිටුවේ සභාපතිනිය කාන්තාවක් නිසාද? නැත්නම් ලංකාවේ වැඩිපුර වොලිබෝල් ක්‍රීඩා කරන්නේ කාන්තාවෝද පිරිමින්ට වැඩිය? මේ වොලිබෝල් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජාතික තේරීම් කමිටුව සම්බන්ධයෙන් මට දැනගන්නට ලැබුණු පරිදි ඒ තේරීම් කමිටුව තෝරා ගන්නා ක්‍රමවේදය, පටිපාටිය, නිර්ණායකය තියෙනවා කියන්නේ එම ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට කාන්තා නියෝජනයක් ඇතුළත් විය යුතුය. එහෙම තමයි තියෙනවා කියන්නේ. ඒතකොට දැන් මෙතන දෙන්නෙකුත් නෙමෙයි 3 දෙනෙක් පත් කරලා. අර මේ අපි දැක්කනේ ජාතික ක්‍රීඩා සභාපත් කරනකොට ඒකෙත් 4න් 3ක් විතර මෙන්නේ රග්බි ක්‍රීඩක. රග්බි ක්‍රීඩාවට සම්බන්ධ කට්ටිය. ඒ වගේ තමයි මෙතනත්. ඉතින් අපට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් අපි දන්න පරිදි ඉතිහාසය ගත්තොත් අතීතය ගැන කතා කළොත් ජාතික වොලිබෝල් ක්‍රීඩාවට අදාළව ජාතික තේරීම් කමිටුව පත් කිරීමේදී 7 දෙනෙක් පත් කර අවස්ථාවේත් කාන්තා නියෝජනය තිබුණේ දෙන්නයි. ඉතින් මා දන්නේ ඇයිද කියන කාරණේ මේ 3 දෙනෙක් පත් කරලා තිබෙන්නේ. දැන් යලිත් කොත් 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ඔන්න දැන් කාන්තාව. ඇත්තරම නිල නොලත් විදියට දැනගන්නට ලැබුණා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාත් මේ වැඩි කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඔහුගේ තරම් කැමැත්තක් නැතිලු. නමුත් ඉතින් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි සුනිල් කුමාර ගම ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් දැන් ඔබ ඔය ජාතික තේරීම් කමිටුවේ සභාපතිනියගේ පත්වීමත් නීති විරෝධී. ඇය ජාතික ක්‍රීඩා සභාවේ සමාජිකයෙක් වෙලා ඉන්න ගමන් තමයි ඔබ විසින්ම ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර දුන්නේ. ඒ කියන්නේ 1973 සම්මත කරගත් ක්‍රීඩා පනතේ පළමු කොටසේම සඳහන් වන මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ
4:03 වගන්තියේ පැහැදිලිව සඳහන් නොවනවා ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ඔලිම්පික් කමිටුව කියන ආයතන දෙක පිහිටව යුත්තේ ඒ වගේම ඒවායේ තනතුරු දැරිය හැක්කේ කාටද කියන කාරණේ ඒ අනුව 4:03 පැහැදිලිව තිබෙනවා ජාතික ක්‍රීඩා සභාවේ කිසියම් නිලයක් දරන කෙනෙකුට තවත් කිසිදු තැනක ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලනයක තනතුරක් දරන්න බෑ කියලා. එහෙම තියෙද්දි සුනිල් කුමාර ගමගේ ඇමති ඔබ තමයි මේ වැරද්ද කළේ මේ නීතිය කැඩුවේ. මේක විතරක් නෙමෙයි මීට කලින් මම සෑහෙන අවස්ථාවල මේ කියලා තිබෙනවා. ඔබ මේ තනතුරටපත් වූ දවසේ ඉඳලා ක්‍රීඩා නීතිය දැන් 5-6 සැරයක් උල්ලංඝනය කරලා තියෙන්නේ. අනික අපි දන්නවා පසුගිය මේ මාසේ ඔබ විසින්ම ගැසට් කරන ලද ක්‍රීඩා රෙගුලාසි වල පැහැදිලිවම තිබෙනවා 6-8 වගන්තියේ මීට වසර දෙකකට පෙර පුහුණුකාරීත්වය දරපු කෙනෙකුට ජාතික තීරීම් කමිටුවේ තනතුරක් දරන්න බෑ කියලා. එහෙම තියෙද්දි තමයි ශ්‍රියාන කුලවංශ මේ තනතුරටපත් කළේ. එහෙම පත්වීම් කරපු අයට මේ වගේ මේ ජාතික වොලිබෝල් තීරීම් කමිටුවේ මේ වගේ දෙයක් කරා කියලා අපිට නම් පුදුම වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ වොලිබෝල් ක්ෂේත්‍රයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සමහරු මේ වගේ පත්වීම් පිළිබඳව පුදුම වෙන්නේ නැහැ. මොකද ඔබ ක්‍රීඩා අමාත්‍ය දුරටපත් වූ දවසේ ඉඳලම සිදු කළේ ඔය වගේ පත්වීම් තමයි. ඉතින් ඒ නිසා කෙසේ වෙතත් මේ වගේ අద్භූත වැඩ බොහෝ දෙනා කතා වෙනවා. ඇත්ත වශයෙන්ම මේව ගැන කතා කරලා වැඩක් නැහැ. ඔබතුමා වටේ ඉන්න කීප දෙනෙක් ඉඳගෙන ඔබතුමාට හිතවත් කීප දෙනෙක්ගේ වැරදි පේන්නේ නැහැ. අපි දන්නවා වර්තමානයේ ක්‍රීඩා සංගම් පරිපාලන සංගම් 11ක් විසිරුවා හැරලා ඒව ඔබ යටතේ තිබෙන්නේ. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය විසිරුවා හැරලා. නමුත් ඒ ළමයි දකුණු ආසියාවේ ගිහිල්ලා පදක්කම් අරගෙන එනකොට නම් පිළිගන්න යන සූදානම්. ඉතින් කරුණා කරලා මේ ප්‍රශ්න විසඳලා ඉන්න. ක්‍රීඩකයින්ට හරියමං ගමනක් යන්න, හරි පරිපාලනයක් යටතේ වැඩක් කරන්න, පරිසරයක් නිර්මාණය කරන්න. ඔබතුමා හැමදාමත් ඔය පාපැඩි සම්මේලනය, පාපන්දු සම්මේලනය ඔය දෙක තුන අල්ලන් තමයි විනෝද වෙවි ඉන්නේ. දැන් අපි දන්නනේ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා, වත්මන් සභාපතිවරයා. ඔහුට එරෙහිව ක්‍රීඩා අමාත්‍යතුමනි ඔබගේ ජනාධිපතිවරයාම ඔය වත්මන් පාපන්දු සම්මේලන සභාපතිවරයාට එරෙහිව කොතරම් චෝදනා කරලා තිබෙනවද? ඒ වගේම හිටපු මහාධිකරණ විනිසුරුවරියන්ගෙන් සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටු වාර්තා ඒව කොතරම් දේවල් තියෙද්දි ඔබ ඒව ගැන හැක් කරලා බලන්නේ නැහැ. නමුත් මේ යම් මට්ටමක ක්‍රියාකාරීව රටට යමක් කරන්න පුළුවන් ක්‍රීඩා ටික අල්ලගෙන ඒ වගේ පරිපාලනය මෙහෙම විනාශ කරන්න ඉඩ දෙන්න එපා. එක්ක මේ සම්බන්ධයෙන් ඔබට දැනීමක් නැහැ, ඔබට අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් ඔබේ වටේ ඉන්න ඔය ජාතික ක්‍රීඩා සභාවේ, ජාතික තීරීම් කමිටුවේ ඔය වටේ ඉන්න පුද්ගලයින්ගෙන් ඔබට ලැබෙන්නේ හරි තොරතුරු නෙමෙයි. ඒ වගේම අපි බලාපොරොත්තු වුණා මේ ඔලිම්පික් ගිය ක්‍රීඩකයෙක් ක්‍රීඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය බාර ගන්නකොට අපි හිතුවා ක්‍රීඩාව සෑහෙන දුර ගමනක් යයි, ළමයින්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන දැන් ඔන්න ක්‍රීඩාව අපිට දියුණු කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඉතින් අපිට නම් පේන්නේ නැහැ ඔබතුමා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහයෝගයෙන් උපදෙස් අරගෙන ඔහුගේ අදහස් අරගෙන කටයුතු කරන බවක් අපට පේන්නේ නැහැ. ඔබ වෙන වටේ යෑමක් තමයි කරන්නේ. මේ වගේ බොහෝ කතන්දර තියෙනවා. ක්‍රීඩා නීතියක් තියෙනවා, ක්‍රීඩා රෙගුලාසි තියෙනවා. ඒවයින් දෙ වැඩක් නැහැ. ඒවා අමුවේ උල්ලංඝනය කරලා තිබෙන්නේ. මේ හැම පත්වීමක් කරාම සිදුවලා තිබෙන්නේ ඒක තමයි. යලිත් කියන්නේ තමන් දන්නවා කියලා උද්දච්ච වෙන්න හොඳ නැහැ. අපි හැම කෙනාම නොදන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා ක්‍රීඩාව කියන තාක්ෂණික විෂයක්. මොකද ඔබත් පළමුවට තමයි අමාත්‍යවරයෙක් විදිහට පත් වෙලා ඉන්නේ. ඒ නිසා විශේෂයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔබට දැනගත යුතු, ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ අත්දැකීම හැටියට. ඉතින් ඒ නිසා යලිත් කියන්නේ
අන්න ඒ අනුව යමින් හරි උපදෙස් අරගෙන හරි තීරණ ගන්න ඔබට මතක් කිරීමක් කරන්නේ. ඒ නිසා අපි යලිත් කියන්නේ මේවට කලබල වෙන්න අපිටත් අවශ්‍ය නැහැ. මොකද හේතුව මීට වඩා දෙයක් ඔබේ ජාතික ක්‍රීඩා සභාවෙන් ඔබේ ජාතික තේරීම් කමිටුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකත් එක්තරා තව උදාහරණයක් පමණයි. ඒ නිසා හරි දේ කරන්නට ක්‍රීඩා අමාත්‍යතුමනි ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද නවතිනවා. ආයුබෝවන්.